පුතේ ඔය කෝල් එක අරන් එන්න මාමත් දන්නේ අපේ ඔව් දෙන්න පුතේ මාමා මල්ලි අක්කා කොහමද මල්ලි ඉන්නවා ඔයා හොඳින්ද මං හොඳින් අක්කේ මේ අවුලක් නැහැ ඉතින් දන්නවනේ කොහෙද ඔය ඉන්නේ දැන් ඉන්නේ බෝඩිමේ අක්කේ අක්කා කොහෙද වත්තේ මොකද ගන්නේ අනේ බලන්නකො මල්ලි මේ රිලව් ඇවිල්ලා කාලා ගිහලා මං අර සරත් මාමලා කඩේට දීලා මේක විකුණ ගන්නම් කියලා ඉඳී අලුත් අවුරුද්දට යන කොල්ලට ඇඳුමක් කරන් දෙන්න බලන්නකො ඉතින් මේ කරලා තියෙන විනාශේ වැඩක් නැහැ කතා කරලා මල්ලි ඒ කියන්නේ රිලව් නාම මහා වදයක් අප්පනේ ඔව් නැතුව මල්ලි ඔව් කොල්ලා ඉන්න ඔන්නේ මොකද්ද ක්ලාස් එක මොකද්ද පේපර් ක්ලාස් එකක්ද මොකද්ද කියලා එකක් දාලා බං අනේ මල්ලි මේ මං ඉල්ලන්න මයින්දී රුපියල් 2500ක් දාපන්කෝ කොල්ලට පේපර් ක්ලාස් එකට ගෙවන්න ඕනෙලු හරි අක්කා දාන්නම්ම දාන්න හරි මල්ලි මේ අම්මට මාර වැඩේ දිය වැඩියා වැඩි වෙලා මේ දොස්තර මහත්තයා කියලා ඉන්සියුලින් ගහන්න ඕනේ කියලා අනේ මල්ලි රුපියල් 5000ක් දානවද අම්මට හරි අක්කා මං දැන් 25ක් දාන්නම්කෝ දැන් දාන්න බලන්න දැන් දාන්න මල්ලි මේ මොනවා කෑවේ දවල්ට නාක අපි මේ බුරියානි ගෑවේ අස ඔල්ලෝ සෙට් එකම ඉන්නවනේ රැට ඉතින් මොනවා හරි මේ ඕඩර් කරගන්නවත් කියලා බැලුවේ හොඳට කන්න මල්ලි මේ රස්නේද ඔය මෙහෙනම් අර ග්‍රීස්නම් මල්ලි තෙල් ප්‍රශ්නත් එක්ක අයියෝ බස් එකවත් යන්නේ නැහැ මේ පාරේ දවසට බස් එකයි වැඩ කරන්නේ ඔය වගේ නෙමෙයි ඉතින් මේ අපි නම් සැපයක් අයින්නේ කියන අවුලක් නැහැ මේ රස්නේ නැද්ද කුවේත් එකේ රස්නේ ඒ වුණා අපි ඉන්නේ ඉතින් කොහොමද බෝඩිමේ ඉන්නේ බෝඩිමේ අවුලක් නැහැ එළිය තුත්තක් ඉතින් තියෙනවා ඒසීද මෙතන ඒසී හරි මල්ලි හරි මේ මම වැඩක් කර කර ඉතියේ එහෙනම් මේ මල්ලි මට සල්ලි ටික දානවද හරි මං දැන් දාන්න හරි මල්ලි බුදු සරණයි හරි අක්කා බුදු සරණයි මම කොල්ලට කියන්න හරි එතකවද ඔව් මහත්තයෝ මිස්සෙල CB කල්යාණී ගුණරත්න ඔව් මන් තමයි මහත්තයෝ මිස්ටර් මේ කුවේටෙන් පාර්සල් එකක් ඇවිල්ලා තියෙනවා අපේ මල්ලි මහත්තයා අවුරුද්දටනේ අතරම දෙන්න කියලා කිව්වේ හරි බොහොම ස්තුතියි මහත්තයා අපි යනවා එහෙනම් හරි පුතේ මෙහෙ එන්න මේ මාමා මොනවද එවලා අවුරුද්දට අම්මේ අච්චෙක්ම නැවලද ඔව්නේ අනේ පව් අප්පා කොල්ලා බලමු මොනවද එයාට දාලා ඇති මොනවා හරි පුතේ අම්මේ පුතේ මොකද පුතේ මේ මොනවද පුතේ ඇයි අම්මේ ඇයි පුතේ මොකද්ද මේ ඉංග්‍රීසියෙන් තියෙන කියපන්කෝ ඉක්මනට මොකද්ද පුතේ මේ මොකද්ද අම්මේ මාමා දාලා ගිහලා අපිව අපි